සුබ උදෑසනක් කොහොමද අද මං මේ සූදානම් වෙන්නේ අලුත් හැඩයකට කපාගෙන දරුවන්ට ආස හිතෙන විදියට කැරට් කරියක් කිරට හදන්න. ඉතින් මේ විදියට කැරට් ටික මේ කැරට් 250ක ප්‍රමාණයක් අරගෙන කැරට් ටික පොඩි කොටස් වලට ගොඩක් හීන විදියට අපි රයිස් එකකට ගන්නවා වගේ ගානට අපි කපා ගන්නවා. මොකද ලොකු කෑලි තියනට වැඩිය පොඩි දරුවෝ කැමති මේ ඔය විදියට පොඩියට කපලා තිබ්බහම ඕක හරි රසයි. ඉතින් දරුවන්ට හැපෙන විදියටත් එක්ක බලද්දි ඕක හරි රසයි. ඉතින් මේ පුළුවන් චූටි කෑලි වලට කපා ගන්නවා. දැන් මිරිස් කුඩු එකතු කර ගන්නවා. මිරිස් කුඩු 30ක් පමණ 3-5 කුඩු ස්වල්පයක් ඒ වගේම කහ ස්වල්පයක් එකතු කරගන්නවා. දැන් ලුණු පෑයක් අරගෙන ලුණු පෑය කුඩා කෑලි වලට කපා ගන්නවා. ඒකටම ලුණු ටිකත් අමු මිරිස් ටිකත් අපි දැන් එකතු කරගන්නවා. අමු මිරිස් ටිකත් දෙකට පලා ගත්තාම ඇති අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. දැන් ඒකට ලුණු කුඩු ස්වල්පයක් උඹල කුඩු ස්වල්පයක් එකතු කරගන්නවා. දැන් අපි සූදානම් වෙන්නේ පොල් ටික මිරික ගන්න. උණු වතුර ස්වල්පයක් එකතු කරලා අපි පොල් ටික මිරික ගන්නවා. පොල් එකට වතුර පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. මොකද මේකේ මිටි කිරි ටික අපි අයින් කරගන්න ඕනේ. මිටි කිරි ටික අයින් කරගත්තාම ආහාරය ගොඩක් රසවත් කරගන්න අපිට හැකියාවක් තියෙනවා. ඒකටම තව කරපිංචා රම්පි ටිකත් එකතු කරගන්නවා. පොඩි අතපසුවීමක් වුණා. දැන් රම්පි කරපිංචා ටිකත් එකතු කරගෙන පොල් ටික අපි මිරික ගන්නවා. හොඳට මේ මිරික ගත්ත පොල් ටිකේ මිටි කිරි ටික, ඒ කියන්නේ උඩම කිරි ටික අපි වෙනමම වාජනයකට අයින් කරගන්නවා. අයින් කරලා නැවතත් අර පොල් ටික දාලා වතුර පොඩි ප්‍රමාණයක් දාලා අපි දැන් ඊළඟට සූදානම් වෙන්නේ දිය කිරි ටික හදාගන්න. දිය කිරි ටිකටත් අපි හොඳට මිරික ගන්න ඕනේ පොල් ටික දාලා. එතකොට හොඳට කිරි ටිකක් දිය කිරි වුණත් ඒක කිරි රසට හොඳට එනවා. දැන් හොඳට ඒ මිරික ගත්ත කිරි ටික අපි කැරට් මාළු ව්‍යංජනයට එකතු කරගන්නවා. දැන් ඔන්න එකතු කරගත්තා. එකතු කරලා ඒක හොඳට කලවම් කරනවා. කලවම් කරලා අපි දැන් මේ සූදානම් වෙන්නේ කැරට් ව්‍යංජනය ඉදව ගන්නයි. දැන් ඔබට පේනවා ඇති මේ කැරට් ව්‍යංජනය හොඳට ඉදෙනවා. චුට්ටක් එක කූරු ගාලා ඒක අඩු ගින්දරේ හැමීට උයා ගන්න ඕනේ. දැන් ඔහොම කැරට් ටික හොඳට තැම්බෙනවා. තැම්බෙනවත් එක්කම කිරි ටික දිය කිරි ටික හොඳටම හිඳෙද්දි අපි අර කලින් මිරිකලා අයින් කරගත්ත මිටි කිරි ටික අරගෙන මෙම වාජනයට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරලා දැන් අපිට තියෙන්නේ මෙම කැරට් ව්‍යංජනය මේ හොඳට කිරි ටික මේ උකු වේගන එද්දි උතුරාති කිරි ටික පැහෙද්දි අපිට තියෙන්නේ කැරට් ව්‍යංජනය අපි මේ හදලා ඉවරයි. අපිට තියෙන්නේ දැන් ඊළඟට මේක ආහාරයට ගන්න අයින් කරගන්න.